මම ඔයාව මගේ බාසිරාස් channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද යන්නේ ඔයාට මේ වෙනකොට ආදරය කරන කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඔයා කැමති කවුරු හරි කෙනෙක් ඔයාගේ හිතේ ඉන්නවා නම්, ඔයාට එයාව ආකර්ෂණය කරගන්න පුළුවන් ක්‍රම කීපයක් කියන්න තමයි මම දැන් සූදානම් වෙන්නේ. හොඳයි, දැන් අපි බලමු ඒවා මොනවාද කියලා. පළවෙනි එක තමයි එයාගෙන් පොඩි උදව්වක් ඉල්ලන එක. ඒ කියන්නේ ඇත්තටම එයාගෙන් ඔයාට උදව්වක් අවශ්‍ය නැති වෙන්න පුළුවන්. නමුත් මොකක් හෝ හේතුවක් හදාගෙන හරි එයාගෙන් උදව්වක් ඉල්ලන්න බලන්න. අපි සාමාන්‍යයෙන් උදව්වක් කරන්නේ අපේ යටිහිතේ හැඟීමක් දැනීමක් තියෙන කෙනෙකුට. නැත්තම් දන්න හඳුනන, එහෙමත් නැත්තම් දැන හඳුනගන්න කැමති කෙනෙකුට. නේද? ඒ කියන්නේ අපේ යටිහිතට නිකම්ම හැඟීමක් ඇති වෙනවා. සමහර අයට උදව් කරන්න ඕනි කියලා. ඒකට නිශ්චිත හේතුවක් නැති වෙන්න පුළුවන්. සමහර විට එයා කතා බහ කරන විදිය, හැසිරෙන විදිය, එහෙමත් නැත්තම් අදින පරිදින විදියට, නැත්තම් බාහිර පෙනුමට වැනි මොකක් හෝ ඔයාට දැනෙන ගුණාංගයකට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔයත් එයාගෙන් උදව්වක් ඉල්ලුවාම එයා ඒකට කැමති වෙලා ඒ උදව්ව කරලා දෙනවා හෝ ඒ ගැන අහගෙන ඉන්නවා කියන්නෙම එයාගේ හිතේ ඔයා ගැන මොකක් හෝ හොඳ හැඟීමක් පවතිනවා කියන එක. ඒ කියන්නේ ඔයාට එයා ගැන යම් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක. හොඳයි, දැන් අපි බලමු දෙවන ක්‍රමය. ඒක තමයි ඔයාට පුළුවන් වෙලාවට එයා ගැන හොඳ අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ එයාගේ ගුණාංග, හැසිරීම, අඳින පළඳින විදිය, වැඩ කරන විදිය වගේ ඔහු හෝ ඇය කරන දේවල් ගැන අගය කරන්න. එයාගේ අදහස්, ගතිගුණ වලට ඔයා අවනත වෙන බව සහ ගරු කරන බව පෙන්වන්න. ඔයාට කැමති විදියට ඒ අවස්ථාවන්ට අනුව ඒ දේවල් කරමින් එයා ගැන අවධානයෙන් ඉන්නකොට එයාට හිතෙනවා ඔයා එයා ගැන උනන්දුවක් දක්වන බව. එතකොට එයාට ඔයා ගැන කැමැත්තක් හිතෙනවා නම් එයාටත් ඔයාට ඉක්මනටම ලං වෙන්න පහසුවක් වෙනවා. හොඳයි, අපි දැන් බලමු තුන්වන ක්‍රමය. ඔයාට පුළුවන් මොකක් හරි පොඩි රහසක් එයාට කියන්න. මොකක් හරි ඔයා හදපු එකක් හරි කමක් නැහැ. මොකක් හරි දෙයක් එයාට කියන්න. ඒකෙන් ඔයාට පුළුවන් එයා ඔයාගේ ළඟින්ම ඉන්න විශ්වාසදායක කෙනෙක්. එයාව ඔයාට හොඳට විශ්වාසයි කියන හැඟීම එයාට ඇති කරවන්න. ඉතින් මෙහෙම කිව්වාම එයා ඒක හොඳට සාවධානව අහගෙන ඉඳලා ඒක රහසක් විදියට රැකගෙන ඉන්නවා කියන්නෙම එයාට ඔයා ගැන උනන්දුවක්, හැඟීමක් තියෙනවා කියන එකයි. පැහැදිලිද? අපි දැන් බලමු හතරවෙනි එක. ඒක තමයි ඔයා නිතරම එයත් එක්ක ටච් එකේ ඉන්න බව පෙන්වීම. සැහැල්ලුවෙන් හොඳ මිතුරන් වගේ ඉන්න උත්සාහ කරන්න. එයාගේ සෝෂල් මීඩියා පෝස්ට් වලට කමෙන්ට්ස් දානවා නම් ඒවා වෙන අයට වඩා වෙනස්ම විදියට වෙනස්වම දාන්න උත්සාහ කරන්න. නිතරම ඔයාගේ කමෙන්ට් එක කැපිලා පේන විදියට බොහොම ෂෝට් ඇන්ඩ් ස්වීට් විදියටම දාන්න. හැබැයි ආදරය ගැන නම් කෙලින්ම දාන්න එපා. එතකොට ඔයා අනිත් අයට වඩා වෙනස් බව එයාට දැනේවි. මම මේ කිව්ව ක්‍රම හතරෙන් එකක්වත් සමහර විට ප්‍රායෝගිකව ඔයාට කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ප්‍රතිචාරය ඔයාට නොලැබෙන්න පුළුවන් කියන හිතේ බයක් ඔයාට ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා ඔයාව ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියන හිතේ බය ඇති වෙන්නත් ඔයාට පුළුවන්. ඉතින් ඒ වගේ හිතේ බයක් ඇති වෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ ආකර්ෂණය වැඩි කරගෙන, පුද්ගලයන්ගේ කැමැත්ත ලබාගෙන, පුද්ගලයන් ඔයාට අවනත කරගන්න බාහිර භාවනාවන්ට හෝ ආදරය ආකර්ෂණය කරගන්න, ඩොපමින් වැඩි කරගන්න බාහිර භාවනාවකට සවන් දීම කරගෙන යන ගමන් ඒවායින් ඔයාගේ ආකර්ෂණය වැඩි කර ගනිමින් ඔයාට පුළුවන් මේ ක්‍රම හතර අත්හදා බලන්න. එතකොට එයාට ඔයා ගැන ෆීල් වෙනවා. හැඟීම් ඇති වෙනවා. පහසුවෙන් එයාව ඔයාට නිකම්ම වගේ අවනත වෙනවා. ඉතින් ඔයාට එම බාහිර භාවනාවලට සවන් දෙන්න අවශ්‍ය නම් මගේ හිප්නොටික් රහස් YouTube channel එකේ තියෙන එම භාවනාවන් තෝරාගෙන ඒවට සවන් දෙන්න පුළුවන්. ඒ වගේම එම channel එකේ link එක මම මේ වීඩියෝ එකේ comments දාන තැන උඩින්ම දාලා තියන්නම්. නැත්නම් හිප්නොටික් රහස් කියලා YouTube channel එකේ search කරලා ඔයාට බලන්නත් පුළුවන්. ඒ වගේම මම ඉහතින් සඳහන් කළ බාහිර භාවනා දෙක මෙම වීඩියෝ එකේ අවසානයේ ඇති end cards වල
එම භාවනා දෙකේ ලින්ක්ස් එක මම මේ වීඩියෝ එකේ කමෙන්ට්ස් දාන තැන උඩින්ම දාලා තියන්න. ඔයාට ඒවා එතනින් පහසුවෙන් බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මේක හොඳට මතක තියාගන්න. ඔයා කිසිම විචක බයෙන් කලබලෙන් මේ වගේ දේවල් කරන්න එපා. හොඳට ධනාත්මක ඔයාගේ වයිබ්‍රේෂන් පර්සනැලිටි වැඩි කරගෙන තමයි අපි මේවා කරන්න ඕනේ. අපි කවුරුත් කැමති ධනාත්මක හොඳ පෞරුෂයක් තියෙන අයට නේද? ඒ වගේම එවැනි අයට ඕනම කෙනෙක් ඉක්මනටම අවනත වෙනවා. එයා ඔයා ගැන අරවා කියයි මේවා හිතයි දන්නේ කියලා හිත අරයට මෙයාට ඕන විදියට නම් මේවා කරන්න එපා. ඔයාගේ හිතට එකඟව ධනාත්මක මනසින් කරන්න. අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඉතින් ඔයත් මේවා උත්සාහ කරලා බලන්න. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත හමු වනතුරු සතුටින් ඉන්න.